වර්ෂ 2005 නොවැම්බර් 25 වන දින ලයිබීරියාවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් වූයේ එලන් ජොන්සන් ජනාධිපති ධූරයට පත් වූ බව නිල වශයෙන් තහවුරු කිරීමත් සමගය. ඇයගේ ජයග්‍රහණය මැතිවරණ ජයග්‍රහණයකට වැඩි යමක් විය. එය වසර ගණනාවක ගැටුම් සහ අස්ථාවරත්වයෙන් මිදුණු ජාතියක බලාපොරොත්තුව නියෝජනය කළේය. පළපුරුදු ආර්ථික විද්‍යාඥවරියක් වූ සහ රාජ්‍යතාන්ත්‍රික කාන්තාවක් වන එලන් ජොන්සන් විසින් පරිපාලනය, මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ඇගේ දශක ගණනාවක අත්දැකීම් ලයිබීරියානු දේශපාලනයට ගෙන ආවාය. ඇයගේ මැතිවරණ ජයග්‍රහණය විශේෂයෙන් වැදගත් වූයේ ඇය අප්‍රිකාවේ පළමු තේරීපත් වූ කාන්තා රාජ්‍ය නායිකාව බවට පත් කළ බැවිනි. මෙම සන්ධිස්ථානය එම මහද්වීපයේ සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත කාන්තාවන්ට උත්තේජනයක් ලබා දුන් අතර නායකත්වය ස්ත්‍රී පුරුෂභාවයේ ඉක්මවා යන බව ඔප්පු කළේය. කුරිරු සිවිල් යුද්ධයකින් සුවය ලබමින් සිටින ලයිබීරියාව සඳහා එලන් ජොන්සන්ගේ ආගමනය අතීතයෙන් විඳීමක් සහ විශ්වාසය, රාජ්‍ය ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නැවත ගොඩනැගීම සඳහා පියවරක් සංකේතවත් කළේය. බලයට පත්වීමෙන් පසු එලන් ජොන්සන් ආර්ථික පුනර්ජීවනය, ණය සහන සහ මූලික යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රමුඛත්වය දුන්නේය. ලයිබීරියාවේ ගෝලීය ස්ථාවරය ශක්තිමත් කිරීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඇය ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සමීපව කටයුතු කළාය. ඇගේ නායකත්වය එරට ස්ථාවර කිරීමට සහ එය වඩාත් බලපොරොත්තු සහගත මාවතකට යොමු කිරීමට උපකාරී විය. ඒ අනුව එලන් ජොන්සන්ගේ මැතිවරණ ජයග්‍රහණය අප්‍රිකානු දේශපාලනයේ සන්ධිස්ථානීය අවස්ථාවක් ලෙස ඓතිහාසිකව සලකුණු වී ඇත. ස්තුතියි.